බලන්න යන්නේ විද්‍යුත් සන්නායක සහ විද්‍යුත් පරිවාරක. විද්‍යුත් සන්නායකයක් කියලා කියනවා විදුලිය ගමන් කරන ද්‍රවණයක්. එතකොට විද්‍යුත් පරිවාරකයක් කියන්නේ මොකක්ද? විදුලිය ගමන් කරන්නේ නැති ද්‍රව්‍ය. එහෙනම් අපි විද්‍යුත් සන්නායක සහ විද්‍යුත් පරිවාරක අධ්‍යයනය කරන්න යන්නේ. එහෙනම් අපි වැඩේ කරලා බලමු. එන්නකො එහෙනම්. ඉස්සරම ගත්තා මම තම කම්බියක්. එනවද වල බල්බේපත් වෙනවා. එහෙනම් තඹ කම්බිය කියන්නේ විද්‍යුත් සන්නායකයක්. මම ඒක මෙතනින් තියාගන්නම්. ඊළඟට මම ගන්නම් බටයක්. විදුලිය ගමන් කරන්නේ. එහෙනම් ඒක විද්‍යුත් පරිවාරකයක්. ඊළඟට කම්බි වල පිටත ආවරණය. අපි කියනවානේ රබර් ආවරණය කරන්ට් එක ගමන් කරන්නේ. ඒකයි අපිට බයක් නැතුව ඇතුලේ කරන්ට් එක යද්දි මේ වයර් එක පිටින් අල්ලන්න පුළුවන් ඉන්නේ. ඒක විද්‍යුත් පරිවාරකයක්. අපි බලමු ගෑල්ලමේ ඔලුවට ගහන කොණ්ඩ කට්ට කරන්ට් එක යයිද දන්නේ. අපිට පේනවාදී කරන්ට් එක යනවා. එහෙනම් ඒක මලකඩක් කරනවා. එහෙනම් අනිවාර්යෙන් ඒකේ යකඩ වෙන්න ඕන තියෙන්නේ. ඊළඟට බලන්න යකඩ ඇණයක් කරන්ට් එක යනවා. ඒ වගේම වීදුරුවක් කරන්ට් එක යන්නේ නැහැ. එහෙනම් ඒක විද්‍යුත් පරිවාරකයක්. ඊළඟට අපි බලමු හුණු කූරා විදුලිය ගමන් කරන්නේ නැහැ. ලී කෑල්ල මේ ඒකයි අපි කාට හරි කරන්ට් එක වැදුනහම වියලි ලී කෑල්ලකින් එයාව අයින් කරන්න කියලා කියන්නේ. කම්බියක් එහෙම සම්බන්ධ වෙලා තියෙනවා වියලි ලී කෑල්ල. කරන්ට් එක යන්නේ නැහැ මේ. අපි මේවා තේරුම් ගන්න ඕනේ මේ. පැහැදිලිද? ඊළඟට චොක්ලට් දවටනයක් බලමු කරන්ට් එක යනවාද කියලා. ඔව්. චොක්ලට් දවටනේ කරන්ට් එක යනවා. ඒක විද්‍යුත් සන්නායකයක්. ඊළඟට ගමු කියත් පටිය. කියත් පටියනු කරන්ට් එක ගමන් කරනවා. හැබැයි මතක තියාගන්න මේ වගේ ඔක්සයිඩ් පටලයක් තිබුණොත් නම් කොහෙත්ම කරන්ට් එක යන්නේ නැහැ. මේ බලන්නකෝ මේ පැත්තෙන් කරන්ට් එක යන්නේ නැහැ. නමුත් මම මේ පැත්ත දෙපැත්ත හොඳට හුරගෙන තියෙන්නේ. මේ පැත්තෙන් තියලා බලනවා මේ කරන්ට් එක යනවා. විශේෂ කරුණු තමයි ඔය තියෙන්නේ. ඒ වගේම අපි කියනවා පැන්සල් වලින් ස්විච් වලට සම්බන්ධ කරන්න එපා. මේ තියෙන්නේ පැන්සල් කූරක මැද තියෙන මින්රම් කූරා. බලමු මේකෙන් කරන්ට් එක යනවාද කියලා. ඔන්න බලන්න. කරන්ට් එක යනවා වලට පේනවා. පැහැදිලිද? මේ මින්රම් කූරා රා කරන්ට් එක යනවා. මේ ඒ වගේම අපි බලමු. එහෙනම් මේකත් විද්‍යුත් සන්නායක පැත්තෙන් මම තියාගන්න. අපි අවසානයේදී බලමු කාසියෙන් කරන්ට් එක යනවාද කියලා. එන කාසිය බලමු. කාසිය අරන් කරන්ට් එක යනවා. එහෙනම් කාසියත් මට දාන්න සිද්ධ වෙන්නේ මේ පැත්තේ. එහෙනම් ඔයාට අවබෝධයක් වෙන්නේ නැති විද්‍යුත් සන්නායක සහ විද්‍යුත් පරිවාරක සම්බන්ධයෙන් බලන්න. විද්‍යුත් සන්නායක මේ පැත්තෙනුත් විද්‍යුත් පරිවාරක අපිට මෙහා පැත්තෙනුත් පේනවා. අපි විද්‍යුත් සන්නායක සහ පරිවාරක වැදගත් වෙනවා අපිට විදුලිය සමග කටයුතු කරද්දී.